පාදුන්නේ මේ මගේ වාහනේ හැදුවද? මේ මගේ වාහනේ හැදුවද? ඕ අර කෑලි වගේ දාන්න මොකද කතාවක් කිව්ව දැම්මද? ඕ සේවිස් එක මේ කරා හරි සතුටුයි. මතක නෑ තාම. නෑ සල්ලි එපා. අර කලින් දුන්න ගාන ඇති ඇති වුණා. දැන් අරන් යන්න පුළුවන් වාහනේ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මේ අපි කිව්වේ තනියමනේ ආවේ. අඩේ දැන් මේ අවුරුදු 12ක් මං ගාවනේ. සහෝදරයා වගේ තමයි හැමතැනම යනවා මාත් එක්ක. ඒක තමයි. අපි ගිහින් එන්න. හරි. හොඳටම හැදුවා. මාත්‍යා. මේ ලෙෝ කෑ වගේ වාහනේ සුප්‍රියට කොට දාලා තියන්නේ. හරි සතුටුයි. ගිලින්. තප්පරයක් දෙන්න. මේ අර බිලත් දාන්න. මහත්තයා මේ පොදිය අරන් යන්න පොදිය. ඔයා ගන්න මේක. මේ මොනවද? එන්ජිම ගලවලා හයි කරනකොට සහෝදරයාගේ ඉතුරු වෙච්ච ඇන. දැන් සහෝදරයා තර යන්න. වැඩේ කොට දාලා තියන්නේ බස්. කොයි මේක ඇස්ලේටරේ? මේ ඇස්ලේටරේ තියෙන පොදියමයි. හැබැයි අපි පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා කේබල් එක සෙට් කරලා තියෙනවා. ඉතින් මේක ගත්තා. මාතර දින කේබල් එක ඇදලා යන්න. උදා එන්නකෝ. ඔයා යන්න. යන්න. ලැජ්ජා. අනේ පොඩි දවස් නෑ හෙන්න ලැජ්ජා වෙනවා. මම ටිකක් කඩලා වුණේ. පටු. තාක ලයින් එක ගහලා දෙන්නම. සර්විස් එකට ආවේ. සර්විස් එකට. ෆුල්ද නෝමල්? ෆුල්. ඔය අභ්‍යන්තර උපකරණ වල මට ගන්න බෑනේ. දා ගන්න. එන්නේ දැන් කිරිටොයියා වගේ. ඉලාඩියක් ඉන්නවා. ඕන්නම චුට්ටක් හැරෙන්නකෝ. හැමතිස්සෙම මොනවා හරි අරගෙන ඇවිද ඉන්න එපා. මොනවා හරි කරන වැඩක් කරන්නත් එපේ. කොහෙද කොයි? කොහෙද ඔයා? කොහෙද ඉන්නේ? මෙහෙට එන්න. මෙහෙම මේ බලන මේ වාහන වල මොන ප්‍රශ්න තියෙනවද දන්නේ මේ රෝදේ උලන්නේ ගහලා බලන්න මේ ප්‍රශ්නේ මොනවද කියලා. නෑ ඉතින් මේ වාහන වල එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන් බොසා. හැබැයි මේ රෝදේ ප්‍රශ්නයක් නෑ. උලන් උඩ තියෙනවනේ යට විතරයි මේ උලන් බැලලා තියෙන මේ රෝදේ. ඔයා කතා කරන්න ඉගෙන ගන්නවා දන්නෙත් නෑ. තමුසේව මං අස් කරනවා. දැන් අලුතෙන් ගෝලියෙක් ගත්තා. ඌ පිළිවෙලට වැඩ කරන් යනවා. ඌ හරියට හදාගෙන තමුසේව මං අස් කරලා දානවා. එච්චරයි මම කියන්නේ. එච්චරයි කතාව. මගුලක්ද මේ? ඕන්න දැන් වැඩ ටික ඉවරයි. ලොකු බොසාට බිලක් ගෙවාගෙන යන්නකෝ එහෙනම්. බිල? ඔව් යන්න. දෙයයන්. කොයි අලුත් එකගේ වැඩ කිද? ඉස්තිරි පුගේ. කිවිනි පළමුදායෙන් 5ක් හත් දිස්ත්‍රික් ප්‍රථමයෙන් 7ක් එකවර නිර්මාණය කළ තාක්ෂණ වීදි ගුරු මඩුල්ල නව පන්ති ආරම්භයි. SFT උපුල් විරසිංහ, ET අවිල ඩී සමරසිංහ, BST ගිහන් එද්දසූරිය. බොසා උඩ එනේ බලන්න උඩ එනේට ගහලා ඉන්නකො පොඩ්ඩක්. අදාළේනේ ගලවන්න කලින් ළඟ එනේ ගලවගෙන ඉන්න ඕනේ. බහබ. ඵලයන් කියලා සර්විස් එක වැඩ බලාගෙන. මෙතන මගුල් නටනවා. එනුම් සර්විස් කරන්නේ නැහැ ඈ. වාහන සර්විස් කරන්නේ. පතිරණ මුදලාලි වාහනේ හොයන් එනවා. පතිරණ. ඔය පතිරණ මුදලාලි. වාහන තියන්නේ යන්නේ. මොගලක් කරනවා. මල්ලි
ගන්න එපා පාන තියෙනවා. මේ දවල් එකට හිතේ සද්දාව තියෙනවා නම් ඕනෑම වෙලාවක පහන තියන්න පුළුවන් පතිරණ මුදලාලි. එහෙමයිනේ. හරි. හරි. බොසා කියා ඔයාලගේ මේ වගකීමක් නැති වැඩ හින්දා තමයි මේ තැනට මෙහෙම තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. තමයි. बाजू नहीं